මම මේ වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි. ඒත් මට මේ දැන් අර වයිට්නින් ක්‍රීම් භීෂණේ හින්දා මට හිතුණා වීඩියෝ එක කරන්නේ O levels A level කරපු කට්ටියන්ට නංගිලාට. හරි දුවලට හරි. මට වයස අවුරුදු 31ක්. එතකොට මේ මට මේ මම ඕඩර් එකක් දැම්මා. ඒ ඕඩර් එක මේ ආවට පස්සේ මට හිතුණා මේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මට එහෙම පේයිඩ් ප්‍රොමෝෂන් එකක් එහෙම මොකුත් මේ වෙයි අතරම මේ එහෙම ගන්න පේයිඩ් ප්‍රොමෝෂන් එකක් කරන්න තන ෆලෝවර්ස්ලා බේස් එකක් මට ඇත්තෙත් නැහැ. හැබැයි මගේ වීඩියෝස් එකක් දෙකක් හරි බලන කට්ටියක් ඉන්නවා. මම ඒකින් තමයි මේක කරන්න හිතුවේ. මගේ ජොබ් එකත් එක්ක මම නිතර අවුල් ඉන්න කෙනෙක්. එතකොට මට කට්ටිය කියනවා අයියෝ කළු වෙලා. මොකද ඔය මොකක් හරි ගානෝ ක්‍රීම් එකක් ගන්නකෝ එහෙම කියන. මගේ කරන ජොබ් එකත් එක්ක මම අවුෙද්දි කළු වෙනවා. සන්ස්ක්‍රීන් කොච්චර ගෑවත් ඒක එහෙම තමයි. හැබැයි මේ අර වයිට්නින් ක්‍රීම් භීෂණේ හින්දා මම කියන්නේ මේ කිසිම වයිට්නින් ක්‍රීම් එකක් ගන්න එපා කියලා. එහෙම මොකුත් නෙවෙයි. හැබැයි මගේ අත්දැකීම් කියන්නේ. ඉස්කෝලේ යන කාලේ කට්ට කළුවට හිටපු කට්ටිය දැන් සුදු වෙලා තියෙනවා. සමහරු හරිම ලස්සනයි තමයි. තව ලස්සන ටෑන් කලර් තිබ්බ කෙනෙක් ඉන්නවා මගේ යාළුවෙක්. එයාට හරි ලස්සන ටෑන් කලර් එකක් තිබ්බේ. ඒ කියන්නේ හැම ඉඳන්ම ෂයින් වෙනවා. දැන් එයාගේ මූණ වයිට්නින් ගාලා හරිම කැතයි. ඒ කියන්නේ එයාට දැන් වයිට්නින් නතර කරගන්න බැරුව ඉන්න හේතුව නතර කරපු ගමන් පිම්පල්ස් එනවා. දැන් මූණ මේ වලවල් ගැහිලා එහෙම දැන් එයා ට්‍රීට්මන්ට් කරන්නේ වලවල් නැති කරගන්න. දැන් ස්කින් එක දැන් එයා ආයේ ඩාර්ක් වුණොත් එහෙම ඒක ප්‍රශ්නයක්. ඉතින් සෑහෙන ලොකු වියදමක් දරනවා මාසෙකට. ඉතින් මම මේවා දැක්කට පස්සේ මේ ඕඩර් එකක් දැම්මා. ඒක ආවට පස්සේ තමයි මට මතක් වුණේ කවුරු හරි බලයිනේ මේ වීඩියෝ එක මේ කියලා. ඉතින් දැන් මේ වගේ දෙයක් මම මේ බ්‍රෑන්ඩ් එකේ මේක පාවිච්චි කරන්න අරගෙන දැන් අවුරුදු 4ක් 5ක් විතර වෙනවා. ඉතින් මට දැනෙනවා මගේ ස්කින් එක හොඳයි කියලා. මම එහෙම පැහැපත් ඒ කියන්නේ සුදු කෙනෙක් නෙවෙයි. මේ දැන් මේ බ්‍රෑන්ඩ් එකේ මම මේ ස්පාසිලෝන් එකේ මේ රේන්ජ් එකෙන් මේ මෙතන තියෙන්නේ බොඩි ස්ක්‍රබ් එක මම මේ වීඩියෝ එකට එකතු කරන්න මම ගාව ගොඩක් තියෙනවා. තව මේ ඩේ ක්‍රීම් මාස්ක් ගොඩක් මම ස්පාසිලෝන් එකේ ඒවා පාවිච්චි කරන්නේ. හිතන්න අපිට ප්‍රශ්නයක් මොකක් හරි ආවත් අපිට කම්ප්ලේන් හරි කරන්න පුළුවන්. ඔය ගෙදරක හදන ක්‍රීම් එකක් හරි අච්චර සුදු වෙනවා මෙච්චර සුදු වෙනවා මේ කිව්වම අපි කොහොමද කම්ප්ලේන් එකක්වත් කරන්නේ? ඔයගොල්ලෝ පොඩ්ඩක් පිළිකා රෝහල මයි මහරගමට ගිහිල්ලා බලන්න ස්කින් කෙයාර් මේ ප්‍රොඩක්ට්ස් නිසා කොච්චර පිළිකා ඇවිල්ලා තියෙනවද කියලා. ඊට පස්සේ ඔය සුදු වෙන්න නෙමෙයි try කරන්නේ. ඊට පස්සේ දවසක් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඉතින් මෝඩ වැඩ කරන්න එපා. මම මේ අර පොඩි කට්ටියන්ට කියන්නේ ඔයගොල්ලෝ හොඳට හොයලා බලලා ප්‍රොඩක්ට්ස් ගන්න. මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක නම් බොඩි ස්ප්‍රේ එකක්. මේ ප්‍රොඩක්ට්ස් මට මේකේ තියෙන රේන්ජ් එක ඔයාගේ ස්කින් එකට ගැලපෙන එක ඔයා තෝරගන්න. ඒක ඔයගොල්ලෝ මේ ඕඩර් කරන්න කලින් ඔයගොල්ලෝ මේ කියන්නේ ඒ ශාඛාවකට යනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඒගොල්ලෝ ඔයාගේ ස්කින් එක බලලා දෙනවා. ඉතින් මම මේකත් එක්ක මේ ළඟදී ඉඳන් නීම් මම ඒකේ නම බලලා කියන්නම්. මේ බොරු කියලා හිතුවොත් එහෙම කියලා මේ ප්‍රොඩක්ට් මේක පෙන්නන්න මට ඕන වෙලා තිබ්බේ. මොකද්ද මේක neem and tea tree. මේ මම දැන් මේක තමයි පාවිච්චි කරන්නේ. මේකක් තියෙනවා. මම මෙච්චර කාලයක් පාවිච්චි කරේ මේ ක්‍රීම් එක. දැන් මේ දෙක මික්ස් එකේ යනවා. මට කටුනායක ස්පාසිලෝන් එකෙන් කටුනායක එයාපෝට් එකේ ස්පාසිලෝන් එකේ හිටපු මල්ලි කෙනෙක් තමයි කිව්වේ මම මේ ක්ලෙන්ස් එක ගන්න ඇති. මම මේකේ ක්ලෙන්ස් එක පාවිච්චි කරන්නේ. එයා කිව්වා මේ ක්‍රීම් එක try කරලා බලන්න කියලා. ඇත්තටම හොඳයි. ඒකේ හින්දා තමයි මට දැන් මේ ඕඩර් එක ආවට පස්සෙත් මට කරන්න හිතුනේ. මේ ඇත්තටම මේකේ ෆේස් මේ ක්ලෙන්ස් එකත් එක්ක මේ ක්‍රීම් එක try කරලා බලන්න පිම්පල්ස් එන කට්ටියන්ට මේක ගොඩාක් හොඳයි කියලා මම හිතනවා. මේ රේන්ජ් එක නම් හැමෝටම ගැලපෙන්නේ නැහැ මේ අන්තිම ටික යන්නේ මම ඒකයි මේ අලුත් එකක් ඕඩර් කරේ. මේ රේන්ජ් එක හැමෝටම යන්නේ නැහැ. ඒකේ හින්දා ඔයගොල්ලෝ කොහොමත් ස්කින් කෙයාර් එහෙම ගන්නවා නම් ඒ තැනකට ගිහිල්ලා ගන්න. මේ එතකොට ඒගොල්ලෝ වගේ ස්කින් එක බලලා ඔයාලට ගැලපෙන දේ මේ දෙනවා. ඒකින්ද ඉතින් මේ මම ආයෙත් කියන්නේ නිකන් ලෙඩ හදාගන්න එපා. ඔයාලගේ හොඳට තියෙන ස්කින් එක නැති කරගන්න එපා. චාරර් කරගන්න එපා. මේ තියෙන අපේ ලස්සන කියන දේ සාපේක්ෂයි. අපේ පැහැය අඳුර වෙනවා. මේ එළිය වැටෙනවා. අපි කරන රාජකාරී ස්වභාවයත් එක්ක මේ දේවල් වෙනස් වෙනවා. අපි කරන ක්‍රියාකාරකම් එක්ක. ඉතින් හොඳ දේවල් ඇඟට ගන්න, හොඳ දේවල් කන්න බොන්න. වයිට්නින් මාර ගණන්. මේ මම දන්නවනේ මොකද මගේ යාළුවා පාවිච්චි කරනවා. මේ දැන් ක්ලෙන්ස් එකක් එහෙම මම හිතන්නේ අවුරුද්දකට දෙපාරක් ගන්න මේ වේ උපරිම මේකේ ක්ලෙන්ස් එක මට ගන්න නම් මතක නෑ. දැන් මේක 5600යි. මේකක් ඉතින් මාස 4ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ 5400 කියන්නේ අපරාධයක් නෙමෙයි මම දකින විදියට නම්. මම කී ගාන නම් පේන්නේ නෑ. මේක අනේ මම දපගන කීයද මන් දන්නේ. කොහොම හරි මේ ස්කින් එක ලස්සන කරගන්න ගිහින් ලෙඩ දාගන්න එපා. ඉතින් මේකම කියන්න තියෙන්නේ තමන්ගේ ස්කින් එකට දේවල් ගනිද්දී හොඳට හොයලා බලලා ප්‍රමිතියකින් යුක්ත දේවල් හොයලා බලලා ගන්න කියලා. එච්චරයි. බයි.